ඔන්න යාළුවනේ ඉතින් මේ මං ඔයාලට මගේ channel එකේ පෙන්නපු මේ සුදු පැංචව ගෙනාවා. මෙයාගේ අම්මා මෙයාව ඇතෑරියා. කොහොමත් ඉතින් ඒ කට්ටියගේ කාලය ආවම හැමදේම දෙමව්පියෝ ළඟ තියාගෙන ඉන්නේ නැහනේ. ඊට පස්සේ මෙයාට මේ බල්ලෝ හපන්න අර මේ පන්නන්න ගත්තට පස්සේ මම මෙයාව ගෙනාවා හදාගන්න. දැන් ඉතින් මේ යාළුවා ඉන්නේ මං ගාව. චූටි සුදු සුදු අපි ඉතින් මෙයාට කිරි හදලා දෙනවා, කෑම දෙනවා, ඔක්කොම දෙනවා. හොඳ සැපට ඉන්නවා මෙයා. සුදු සුදු මෙයාගේ මුළු විස්තරයම තියෙනවා කලින් ඉඳන් මේ ඔයාලා මගේ channel එක බලන්න. එතකොට මෙයාගේ පොඩි කාලේ ඉඳන්ම විස්තරය තියෙනවා. එතනම හරිම ලස්සනයි මෙයා. චූටි ඒ ඒ ඒ කියන්නේ මෙයාට මේ හීට් එක හැදිලා මේ දවස්වල රස්නේනේ. හීට් එක හැදිලා මෙයා මේ මැරෙන්නම් වගේ වැටලා හිටියේ. ඊට පස්සේ වතුර රෙදි කෑල්ලක් අරගෙන මෙයාව පොඟවලා තමයි කොහොම හරි ගොඩ ගත්තේ. ඒ ආසේ අම්මවත් මෙයාව ඇතෑරියා. ඊට පස්සේ ඉතින් අපි ගෙනල්ලා හදාගන්න හිතුවා. දැන් ඉන්නවා ලොක්ෙක් වගේ. එයාට එහෙම අම්මා නැහැ කියලා ගානක් නැහැ. ඒ චූටි ඒ එපාර මේ පැත්තෙන් නිදාගත්තා. චූටි ඒ මේ තියන්නේ යාළුවනේ මේ අහිංසකයාගේ මූණ. මෙයා අහිංසක වුණාට ඉතින් හරි සෙල්ලම් කරනවා. මං ඔයාලට පෙන්නන්නම්කෝ මෙයාගේ සෙල්ලම් ටික. පව් ඉතින්. එයාටත් කොහෙන් හරි ආදරයක් නේ ඕනේ. එයාත් ඉතින් පුංචි දරුවෙක් වගේ තමයි ඉන්නේ. පුංචිම දරුවෙක්. චූටි චූටි බබෝ චූටි බබෝ ඒ පව් ඉතින් චූටි දරුවෙක් නේ තාම. ඔන්න යාළුවනේ ඉතින් මේ අපේ චූටි දැන් ගස් නාගිනවා. මෙයාට එක තැනක ඉන්න බෑ. මෙයා ඔහොම තමයි ඉන්නේ අප්පා. මෙයාගේ වැඩේ මේ ගස් නැගලා මේ උඩට යන්න හදන එක. මාරම දඟෙක් මෙයා. මේ බලන්නකෝ ඉන්න හැටි. ඔන්න බලන්නකෝ මෙයා යනවා දැන් උඩට. මෙයාගේ වැඩේ මේ වැල් වල නගින්න පුරුදු වෙන එක තමයි. ඒ චූටි අර සෙල්ලම් චූටි. ඒ ඕන් දැන් ඒ පාර නගින්න හදනවා. මරු සෙල්ලම් මෙයාගේ තියෙන්නේ. චූටි
දැන් ඒ පාර මේ ඉස්සරහ කුරුල්ල වගේක් ඉන්නවා මෙයා බලන්න යාලා දිහා. චූටි චූටි ඔයාලට කියන්න බැරුණානේ. මේ ඉන්නේ ඩ්‍රාපි. මේ අපේ අනිත් පූසා. දැන් මෙයා ගෙනාව දවසේ මේ පොඩ්ඩක් මෙයා තරහ වෙලා හිටියා. ඒ වුණාට දැන් හැබැයි දෙන්න යාළුයි. චූටි මෙයා නම් ඉතින් හරිම අහිංසකයි. මෙයා මේ ගස් උඩ නගින්න කලබල කරන්න එහෙම නැහැ. උනට අපේ මෙයා තමයි චණ්ඩියා. මෙයා හොඳ චණ්ඩි පැටියෙක්. කොචොන්න තරයට ගහන්න කරන්න යන්නේ නැහැ මේ ඩ්‍රාපි චූටිට. චූටි සෙල්ලම් කරන්න යනවා. එනවා ඩ්‍රාපි. 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 ඔන්න ලං වෙනවා. මරු සෙල්ලම් මෙයාගේ තියෙන්නේ. ඔන්න දැන් මේ ඩ්‍රාපින් හැංගිලා යාළුවනේ මේ පෙට්ටියක් අස්සේ දැන් චූටිත් යන්න හදන්නේ. ඒයි හපා ගන්නෑ. මෙයා නිතරම අස්සේ රින් ගන්න හදනවා. දැන් මෙයා අලුතෙන් ගෙනාවා කියලා නෑ. අරයත් එක්ක නිකන් හෙන ලොකුකමෙන් තමයි ඉන්න හදන්නේ. මෙයා පැටියා වුණාට. චූටි මෙහෙන්න. ඩ්‍රාපි හපන්න එපා. ඒ අරයාගේ අතකින් කෑවොත් එහෙම ඉවරයි මේ පොඩි එක්කෙනා. ඒ වුණාට මෙයාට මාර විශයක් තියෙන්නේ. මෙයා චූටි වුණාට මෙයාගේ වැඩ චූටි නෑ. එන්න චූටි. චුට්ටක් බය වෙලා ආවා. මෙයා රිංගලා ඒ පාර පෙට්ටියක් අස්සේ. ඩ්‍රාපි. ඒ පාර දැන් මෙයා නිදි මෙතන. චූටි බබා. මෙයා ඇත්තට මෙයාගේ පාට ලස්සනයි නේ යාළුවනේ. චූටි මෙයාගේ මේ සම්පූර්ණම කතාව තියෙනවා මගේ channel එකේ. ඔයාලා චුට්ටක් බලන්නකෝ. චූටි අල්ලනවට එහෙම දැන් කැමති නෑ වැඩි.
ඇත්තට මේ චූටිගේ කතාව බලන ඔයාලා මේ මට කරන්න ඉතින් තියෙන ලොකුම උදව්ව තමයි ඔයාලට පොඩි සබ්ස්ක්‍රයිබ් එකක් මගේ channel එකට දෙන්න. මම කොහොමත් හිතාගෙන ඉන්නේ යාළුවනේ මේ චූටිගේ කතාව හැමදාම දාන්න. චූටි එතකොටනේ වතුර බොන්න හදන්නේ මෙයා. වතුර බොන්න. දැන් සෙල්ලම් කරලා ඇවිල්ලා වතුර බොන්න හදන්නේ පොඩි දඟයා. වතුරවත් බොන්න තේරෙන්නේ නැහැ මෙයාට.